2026 වර්ෂයට කුරුණෑගල පේරාදෙණිය අධ්‍යාපන ආයතනයේ නව පන්ති ආරම්භ කිරීමට අදාළ සූදානම මොන වගේද කියන්නයි දැන් යන්නේ. එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම සියලුම පන්ති වෙනුවෙන් අපි ආයතනය නවීකරණය කරා වගේම ඉතින් ඒ 2026 වර්ෂයට අදාළ සියලු පන්ති ආරම්භ කරන්නත් සූදානම් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න නවීකරණය කරා කිව්වට මොනවද කරේ මොන වගේ දෙයක්ද කරේ කියලා කිව්වේ නැහැ. අපි යමු මාත් ඒ උඩට බලන්න අපි මොනවාද ආයතනයේ ප්‍රධාන ශාලාවෙන් පටන් ගන්න නවීකරණය කරලා තියෙන්නේ මොන විදිහටද කියන. මම දැන් කොට බෙන්නන්න ඇල්ලි අපේ ආයතනෙ වෙන්න ඕන. දා එන්න. දැන්වල අනිවාර්යෙන් දකින්න ඇති පේරාදෙණිය අධ්‍යාපන ආයතනයේ මේන් හෝල් එකට සෑහෙන වෙනසක් කරලා දීලා. ඒ කියන්නේ මේක තිබුණ විදිය මේ වීඩියෝ එකේ මම ෆොටෝස් ටිකක් විතර දානවා. එතකොට ඔයාලා හිතන්න කුටුවන් මේ කුරුණෑගල පරණම අධ්‍යාපන ආයතනයේ එකල තිබුණේ කොහොමද? මීට මාස කීපයකට කලින් තිබ්බේ කොහොමද? අපි දැන් මේකට කරලා දීලා මොන වගේ වෙනසක් හිතෙයි? මේනමයි. අපි ලංකාවේ තරකානුපුර මැට්ස් පන්තිය 2026 නව වසර වෙනුවෙන් කුරුණෑගල පේරාදෙණිය අධ්‍යාපන ආයතනයේ ආයතන මට්ටමින් පන්ති පටන් ගන්නම අපි හදලා තියෙන තැන. 2026 වර්ෂයේ අපි පන්ති පවත්වන්නේ පේරාදෙණිය අධ්‍යාපන ආයතනයේ පමණයි. ගණිතය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා මෙන්න මේ වගේ ලස්සන ආයතනයක ලස්සන පරිසරයක තියෙන කුරුණෑගල නගර මධ්‍ය පිහිටි පේරාදෙණිය අධ්‍යාපන ආයතනය. කොහොමද සාමාන්‍ය පන්ති කාලසටහන් රාත්‍රී පන්ති කාලසටහන දෙකක් තියෙනවා. දැන් කැමති නම් නයිට් ක්ලාස් එන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය පන්ති ඩේ ක්ලාස් එක දෙන්න පුළුවන්. සියලු විස්තර මේ වීඩියෝ එකත් එක්ක අපි පහලින් දාන අපේ ආයතන අංක වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. අනිත් එක්තරක් නෙවෙයි. අනිකුත් සියලුම විෂයන් ටික මේ ආය නවීකරණය කරපු පේරාදෙණිය අධ්‍යාපන ආයතනයේ අපි 2026 වසරට ආරම්භ කරන සියලු කටයුතු සූදානම් කළ දේ වගේම අලුත් තාක්ෂණයත් එක්ක සියලු දරුවන්ට ස්මාර්ට් කාඩ් එකක් දීලා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම මේ මූලිකත්වය ගත්තු මම ඒ වගේ විදිහටම ගත්තා කියලා. එන්න ගෞරවයෙන් ආරාධනා කරනවා කුරුණෑගල පේරාදෙණිය අධ්‍යාපන ආයතනයට එන්න ලංකාවේ තර්කානුකූල මැත්ස් පන්ති කරන මගෙන් ගණිතය ඉගෙන ගන්න. ඒ වගේම අනිකුත් විෂයන් වලට ඇවිත් බලන්න.